අතර පාරමිතා පුරපුවේ උත්තමයෝ ලෝකෙට දීපු පණිවිඩය තමයි පින්නතුනේ ඒ සියලු රතියන්ට එහා ගියපු රතිය ධර්ම රතිය අපි ඔය අර හින්දි සින්දුහන්නේ ඒවා තේරිලාද පවතිනවා කියන අවදාවත් මේ සම්බුද්ධ ශාසනය මේක විනාශ වෙන්නේ නැහැ. මේක කිසි කෙනෙකුට නැති කරන්න බෑ. ඇයි නැති කරන්න බැරි? මිනිස්සු බණ අහනකොට ධර්මයේ වැළඳ ගන්නකොට තරුණයෝ ඒ විදිහට හැසිරෙනකොට මතක තියාගන්න කවදාවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඒ නිකලස් ශ්‍රී මුගයෙන් දේශිත භාෂිතය පින්නතුනි කවදාවත් නැති වෙන්නේ නැහැ. කවදාවත් විනාශ වෙන්නේ නැහැ. දැන් මේ බණ අහන්න ආපු අම්මලාට තාත්තලාට මේ පින්නතුන්ට ලොකු වගකීමක් තියෙනවා. ඔයත්තන්ට ලොකු යුතුයකමක් තියෙනවා. මේ කියන හැම වචනයක් මම බොහොම කරුණාවෙන් දේශනා කරන්න. දැන් කොහොමද දෙසැම්බර් 2 වෙනිදා ඉඳන් අද මේ 13 14 වෙනකම් මේ 13 වෙනිදා වෙනකම්ම වෙනතුනේ ලක්ෂ 5කට විතර බණ කියලා තියෙනවා මේ දවස් 10ට. ලක්ෂ 5කට විතර. එතකොට ඔය ලක්ෂ 5න් 5 දෙනෙක්වත් හැදුණා. 5 දෙනෙක් මේ පින්නතුන්ට බොහොම කරුණාවෙන් කියන්නේ මේ කියන එක වචනයක්වත් අපත් කරන්න එපා. හෙට ඉඳන් මෙලෙස මේ විදිහට හැසිරෙන්න. හෙට ඉඳන් ජීවිතේ සත්පුරුෂෝ විදිහට හැසිරෙන්න බලන්න. මේකේ ලොකු ගැඹුරක් නැහැ. මේකේ ලොකු නොතේරෙන තැනක් නැහැ. පින්නතුන්ට තියෙන්නේ මේ අවබෝධ දේශිත ධර්මය මේ ජීවිතේ හෙට ඉඳන් පින්නතුනි පිළිපදින එක විතරයි. දැන් පින්නතුනි මම මේ බණ ඉවර වෙලා දැන් මට එනකොට හලාවතින් කතා කරා. හලාවත මෙලෙසම කට්ටිය ඉඳගෙන ඉන්නවා. මං තාම පාදිනී බණ කියනවා. මෙලෙසම හලාවත සූදානම්. මම දැන් මේක ඉවරලා ආපහු හලාවත යන්න ඕනේ. ඒ නිසා මේ කියන හැම වචනයක් ගන්නම පින්නතුනි ජීවිතේ හෙට ඉඳන් ප්‍රායෝගික වෙන්න. මම දේශනා කරපු උද්දෘත කරපු ගාථා ධර්මය මේ පින්නතුන් ඕන තරම් අහලා ඇති ඕන තරම් දැනিলা ඇති. කටපාඩම් මේ පින්නතුන්ට සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා එච්චරයි. මුළු ජීවිතේම පෙළගස්ව ගන්න තියෙන ඔච්චරයි. සබ්බ පාපස්සා කරන සියලු පව් නොකළ යුතුය. ඔය කටයුත්ත කරන්න පුළුවන්. ඇත්තටම ඔය මේ කියන ඔය බල්ලොන්ට බලල්ලොන්ට තේරෙනවද? සියලු පව් නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. දැන් මේ පින්නතුන් හිතන්නේ ඔය මම මේකත් කියලා ඉන්නවා. කුසලස්ස උපසම්පදා. කුසල් විතරක් සිද්ධ කරගන්න පුළුවන් ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. එනිසා ඔය දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ ලබන ආත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? සැකයක්වත් තියාගන්න එපා. පින්නතුනේ මේ මනුෂ්‍ය ආත්ම භාවය කියන එක හරි දුර්ලභයි. ඔය ඔහොම ආවට ගියාට හම්බෙන්නේ නෙමෙයි. කොච්චර දුර්ලභද කියනවා නම් පින්නතුනේ මේ මනුෂ්‍ය ආත්ම භාවය අය කවදානම් පින්නතුනේ මේ වගේ තැනක බණහන්නද?
ජීවිතේ මිනිස්සෙකුට නේ ඔය නමස්කාරය හරි කියන්න පුළුවන් වෙන්නේ මොන ආත්මෙද? මනුෂ්‍යාත්භාවය. මගේ බුදුහාමුදුරන්ට නමස්කාර වේවා කියලා කියන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්භාවය පිටත. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්භාවය. එනිසා මතක තියාගන්න. ඔය වචනයක් හරි එහෙම කරගන්න පුළුවන් එකම ආත්ම භාවය පිටුතුනි මිනිසත් භාවය. මේ මහා පන්සල් පොළවක පස්පා ගන්න හරි පුළුවන්. පත්තන්ට මේව මෙහෙම දේශනා කරාට වැඩි ගාණක් නැහැ. මේව හරි ඉක්මනට නැති වෙනවා පිටුතුනි. මොනවාද නැති? මට කියන්න බලන්න කවදා වෙනකන් වාගේ අපිට පන්සිල් ගන්න පුළුවන් වෙයිද? නේද? හිතා ගන්නකො. දැන් අපි හොඳටම දන්නවනේ දැන් ඔයත්තන්ට මතකද තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි කිව්වද නැද්ද කියලා මතකද? එහෙම නිතියන්නේ නැහැ. මෙහෙම සිහි බුද්ධියේ අදිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්භාවය. එකටම පුරුදු වෙන. ඔය ලබාගත් මිනිසත් භවය ඔක කෙලස ගන්න එපා. දැන් බලයි කොහොමද හාමුදුරනේ මනුෂ්‍යාත්භාවය කෙලසෙන්නේ? පළවෙනි කාරණේ අපි මේ ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට මෙවද මේ බණහඬ වෙල පාරේ ඉන්න තැන් වල ඉන්න අපේ අම්මලා තාත්තලා සියලු දෙනාම හොඳට මතක තියාගන්න ඕනේ. මගේ මේ පළවෙනි දැනුම් දීම මම මේ කියන්නේ අපේ තාත්තලාට. දැන් මේ වෙනකොට ඔය කටවල් වලින් කුණු හරප කීයක් යනවා කියලා දෙනවා. ඔහොම හිතගෙන බනහන ගමන් කල්පනා කරා. දෙක. ඊට වැඩි කුණු හරප පළලැදි පගෝදි ගන්නවා ඒකට. බුදුවරු දේශනා කරන්නේ කොහොමද? අර භාසදීවා කරෝදිවා යමක් කියයි නම් හෝ කරයි නම් ඔය කියන හැම වචනයකටම ජීවිතේ වග කියන්න වෙනවා. කියන හැම වචනයකටම අපිට වන්දි ගෙවන්න වෙනවා. කොහොමද ඒ වන්දි ගෙවන්නේ? අර අහලා තියෙනවද මේ පිටු කර්මේ පුච්චන්න බෑ ගෙවන්න ඕන කියලා. කර්මේ ගෙවන්න ඕන. කොහොමද ඒ කර්මය ගෙවන්නේ? වෙනදුනි දැන් එන්නෙන් ඔය ජීවිතය ඇත්තෝ අර සැපද විඳින්න දුක්ද විඳින්න. එන්න මොකද වෙන්නේ? අර පොඩි දුක්ගතිය වැඩි නැද්ද? මම මේ බණ කියන්න කලින් කියන්න හිටපු පොඩි කාරණයක් තියෙනවා දැන් කියන්න. ඔය ටිකක් ඔය හුලං වදින්න ඉන්නද? පින්නතුනි 5ක් විතර කලන්ත දානවා හැමදාම. නොකියුවා කියන්න බෑ කලන්ත දැම්මට පස්සේ මම කට කියලා හොඳ. ඔය සරප්පු ගැන ආසාවක් තියාගන්න එපා පන්සලේ ඉන්න කට්ටිය. වහරන් වරෝ. පාදෙනේ එහෙම නැතුව ඇති මං කියන අනිත් පැත්තේ වල එහෙම වෙනවා. ඔය වයසක අම්මා තාත්තා ගැන ටිකක් බලන්න. එතකොට පොඩි උන් ගැන වෙනද මම ඉතින් හැමදාම දකින්න එක කියන්නේ. හැමදාම යතුරු කැරලි 5ක් විතර කවුරු අහුලන් ඇවිල්ලා ස්ටේජ් එකට යනවා ඇනවුන්ස් කරන්න කියලා. ඔය ෆෝන් පර්ස් එහෙම දෙනවා ෂොට් එක පටස් ගාලා හොඳේ. ඔය තෙරපිටරේ පින්නකොට පරිස්සම් කරගන්න. ඒ බණහන්ඩාව කියලා නේ උස්සනවා.
හරි අවධානයෙන් ඉන්න. මම දේශනා කර හිටියේ මේ පින්නතුන්ට කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල දැන් ඔය මගර වන්දි ගෙවන්න වෙනවා කියලා හැම එකටම දැන් මේ පින්නතුන් හිතන්නේ ඇත්තටම අපි මොකට වගේද මිනිස් වෙලා ඉපදෙලා ඉන්නේ. මිනිස් වෙලා ඉපදෙලා ඉන්නේ මොකක් කරන්න වගේද? මිනිස් වෙලා ඉපදෙලා ඉන්නෙම කිසි දෙයක් කරන්න නෙමෙයි. පින්නතුනි මිනිස් වෙලා ඉපදෙලා ඉන්නේ අර සබ්බපාපස්ස කරන කුසලස්ස සම්පදා වචන. මේ සංසාර ගමන නිර්වාණය අවබෝධ කර ගැනීම දක්වාම ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මට මේ නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න අධිෂ්ඨානය කරන්න. දැන් මේ බණ අහන්න ආපු කවුරුවත් මෙතන ඉන්නවද මේ නිවන් දකින්න ඕන කියලා වැඩ පටන් ගත්තගෙන ඔය නිවන් දකින්න යන ගමන මම නම් කියන්නේ පින්නතුනි මේක අද ඉඳන් පටන් ගන්න. එහෙම නැත්නම් මේක මරණව ඉවරකුත් නැහැ, මේක ඉපදෙනව ඉවරකුත් නැහැ, දුක් විඳිනව ඉවරකුත් නැහැ. නිවන් දකින්න යන ගමනේ අපි ගෙවන කාල සීමාව කොහොමද පරිස්සම් කරගන්නේ කියන එක තමයි පින් කරගෙන පවුමර මේ ධර්ම දේශනාවේ මාතෘකාව විශේෂත්වය. මෙතන ඉන්න මේ අම්මලා තාත්තලා සියලු දෙනාගේම අරමුණ බලාපොරොත්තු අදටත් ඇහුවොත් එහෙම ඔය ඇත්තටම පින්නතුනේ අදටත් ඔය නැහෙන්නේ ගහෙන්නේ ඇයි? අදටත් ඔය ඔට්ටු තට්ටු වෙන්නේ ඇයි? ඇත්තෝ පවුල වෙනුවෙන් නෙමෙයි. ඔය ඇත්තෝ මහන්සි වෙන්නේ දරුවෝ වෙනුවෙන් නෙමෙයි. මිනිස්සුන්ගේ ජීවිතේම බලාපොරොත්තුව ජීවිතේ මම මේ කියන්නේ හදවතට තට්ටුවක් දාලා අහන්න ඕනද? ඔය අදටත් ඔට්ටු තට්ටු වෙන්නේ දරුවෝ වෙනුවෙන් පවුල වෙනුවෙන්. දරුවෝ වෙනුවෙන් පවුල වෙනුවෙන් ජීවිතේ කරන්න පුළුවන් බොහෝ දේවල් සිද්ධ කරලා වෙනතුනේ අවසානයේ අපි අර බලාපොරොත්තු වෙන දේවල් නොලැබුණාම අපිට මහා මුදුම විදිහේ දුකක් වේදනාවක් ඇති වෙනවා. මිනිස්සු කසාද බඳින්නේ ඇයි? ඒකනේ දරුවෝ හදලා හරි සතුටින් ජීවත් වෙන්න. ඒක බලාපොරොත්තුව. මම මේ කියන්නේ කසාද බඳින්න ඉන්න තරුණ මහත්තුරුන්ට මහත්මීන්ට. ඒක හරි ආසාවක්. ඔය මම මේ කසාද බඳින්න එපා කියනව නෙමෙයි හොඳ. බඳින්න ඕනේ. හැබැයි සේරම ඇති වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් ඕනේ. අයිති පවුල් පිටින් අර මහගෙදර බත් කන එක නවතිනවනේ මොකෙන්ද? එක කසාදේ සේරම ඉවරයි. අන්තිමට බඳලා වැඩ ඉවරයි. පින්නතුනේ මේ හරි වැදගත් පවුල් ඒකක මේ විවාහය පත් කොහොමද පරිස්සම් කරන්න ඕනේ ගැට ගන්න ඔට්ටු වෙන බලාපොරොත්තු මිනිස්සුන්ට ඔය ටික නැති වුණාම මිනිස්සු සමාජ වෛරක්කාරයෝ වෙනවා. සමාජ වෛරක්කාරයෝ වෙනවා. මම පොඩි උදාහරණයක් ඔයන්ට කියන්නම්. මේවා ඉතින් හෙට ඉඳන් කරන්න එපා. මේ අම්මලා වැඩිපුරම කුණුහරුප බැනුම් අහලා නැත්ද? මේ ගමේ වෙනකොට කී පාරක් විතර වේසි කියලා බැනුම් අහලා දෙනවා. කවුද? තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? මේ වෙනකොට කී පාරක් විතර බිරිඳට කුණුහරුපෙන් බැලලා දෙනවා. කොහොම හිටගෙන ඉන්නක මම කල්පනා කරා. මතක් කරන්නේ නැත්නම් ඇඟිලි වලින් ගන්න. ඔන්න ඇඟිලිට තඩි ගහලා ඇති බලන්න. ඔය නිවන් මඟ අහුරන ප්‍රබල කාරණයක් නැපෙන්නතුනේ ව්‍යාපාදේ කිය.
ව්‍යාපාදේ නඩත්තු වෙන්නේ දේශයත් එක්ක. හොඳට මතක තියාගන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ප්‍රධාන මූලික අකුසල මුල් අතර තියෙන කාරණයක් තමයි ඔය දේශය කියන එක. එහෙම කවුරුවත් අර විනෝදයට ගුණහරප කියනවද? මිනිස්සු ගුණහරප කියන්නේ තරහට. මම යෝජනා කරන්නේ බිඳුතුන් සියලු දෙනාටම ගෙදර දොර ඉන්නකොට බුදුරු දේශනා කරන්නේ වාචාය සම්රෝසාදු. ඔය එකටම පුරුදු වෙන්න මිනිස්සුන්ට කතා කරන්න පුරුදු වෙන්න. ඔය ගෙවල් වල කතා කරන්න දන්නේ නැහැ. අපූර්වට ළමයින්ට කියන තොපි හැදුවට වඩා හොඳයිලු නිකන් හිටියා. දරුවන්ට කියන්න අපූර්වට කියන. තව කියනවා දරුවන්ට තොපිට කෙරුව වැඩිලු. ඔය තොපිට සැප වැඩිලු. ඒ නිසා මේ සියලු දෙනාටම යෝජනා කරන්න. ටිකක් ඔය ගෙවල් වල ඉන්නකොට බොහොම ප්‍රියශීලීව කතා කරන්න කාටද? අධිෂ්ඨාන කරගන්න. අද ඉඳන් කිසි කෙනෙකුට කුණහරපෙන් කතා කරන්න එපා. බුදුහාමුදුරුවන්ගේ කාලේ ගණිකාවක් හිටියේ පිළිතුරු. ඒ ගණිකාව අම්බපාලි. අම්බපාලි කල්ප 30ක් ගණිකාව. මොකද්ද අම්බපාලි කල්ප 30ක් ගණිකාවක් වෙන්න කරපු අකුසල කර්මය? අපේ තාත්තලා වගේ තමයි. එක අවස්ථාවක මහ සෑයක් ප්‍රදක්ෂිනා කරනකොට අම්බපාලි මෙහෙණින්නාන්සේ නමගේ කටේ තිබ්බ සෙම ගුලියක් බිම හැලෙනවා දැකලා මෙහෙණින්නාන්සේට බැන්නා. කවුද මේ සෑමලුවේ සෙම හලපු වේසි කියලා බැන්නා. ඔච්චරයි කිව්වේ. ඒ වචනේ ඒ අකුසලයේ කොච්චර කල් විපාක දුන්නද? එනදම කල්ප 30ක් ගණිකාවක් කළා ඉපදුනේ. ඒ නිසා ඔය හොඳ කට පරිස්සම් කරගෙන ජීවත් වෙන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි ඔය මම පිළිතුරු හරියට පුනරුත්ථාපන කඳවුර වල බණ කියනවා, ළමා නිවාස වල බණ කියන්න යනවා, විවිධ තැන් වල බණ කියන්න යනවා. ඒ හැම තැනදීම මම කියන බණ අහලා ඒ සමහර දරුවෝ කියනවා අමුතුරනේ කවදාවත් අපිට ඔය වගේ ගෙදරක් තිබිලා නෑලු. මේ තාත්තලාගේ අම්මලාගේ ලොකු වගකීමක් තියෙනවා. සංසාරේ කරපු පින් වලට ලැබිච්ච ඔය ජීවිතයේ මනුෂ්‍යාත්ම භාවය ඔක ගෙදරින් පටන් ගන්න පෙරම් පුරන් ගෙදරින් පටන් ගන්න මේ නිවන් දකින්න යන ගමනේ බින්නතුනේ අපි හොඳටම දන්නවනේ පන්සිල් ගත්තට කාටවත් ඔබ රකින්න බෑනේ. අර වෙලේ පටන් ගන්න පුළුවන් නේ ඕනලා. මම මේ කියනවා හෙට ඉඳන් කරන්න ඕනවද? ඔය අවුරුදු ගණන් ඔය කෙලකල හිටපු තාත් කෙලකල කියන්නේ අර මේ බිබී හිටපු තාත්තලා. බින්නතුනේ එකපාරම ජීවිතය වෙනස් වෙනවා. මන් දේශනා කරපු ධර්ම දේශනා අතරින් මිනිස්සු වැඩිපුරම වැළඳගත්තේ මිනිස්සු වැඩිපුරම තේරුම් ගත්තේ මොකද්ද? අර බුද්ධ වත කරන්න කියප එක බින්නතුනේ. මම මේ කියන්නේ ඔය ආදීනිය පැත්තේ කොල්ලෝ ගංජා ගහනවද නැහැ? නැති වෙදී. ආදීනිය හොඳයි. දැන් බොහෝ බෙදලෝ තියෙනවනේ ඒක. ඔය එනම් මේ පැත්තේ බොන්නේ හරියට නැද්ද? බොනවද මේ පැත්තේ නැහැ? මේ හොඳයි. ගංජා නැහැ, බොන්නේ නැහැ. ඔය මේ සේරම සරප්පු එහෙම ගලවලා වෙන්නේ නැත්තේ පන්සල. මේ හොඳයි. පන්සල දෙනම සරප්පුත් ගලවලා යන්නේ. මතක තියාගන්න. ඔය ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට නිත්‍ය වශයෙන්ම වත්තන්ට කවුරුවත් අවනත වෙන්නේ නැත්තම්, ගෙදර ඉඳ හිටෙන්නේ නැත්තම්, කරන දේවල් හරියන්නේ නැත්තම්, දරුවෝ සංවර නැත්තම්, දරුවෝ කීකරු නැත්තම්, බිරිඳ රුස්සන් නැත්තම්, උහුලන් නැත්තම්,
ඔය කරන වැරදි වලින් අත් මිදෙන්න බැයි නම් මම මේ තරුණ මහත්තුරුන්ටත් එක්කමයි කියන්නේ ජීවිතේ පුතේ හොඳට පුරුදු වෙන්න බුද්ධ වත කරන්න පුරුදු වෙන්න. මොකක්ද බුද්ධ වත කියලා කරන්නේ? ජීවිතේ හොඳට පුරුදු වෙන්න. මම මේ තාත්තලාට කියන්නේ මේ වැඩේෙන් කරන්න ඕනද? මහදයක් නෑ උදේ නැගිට්ටා. ලෞතර බුදුරජාණන් වහන්සේට හැමදාම උදේට වෙනදන හෙට ඉර පායනවා සත්තයි. ඔයත්ෝ ආය කුණුහරපයක්වත් කියන එකක් නෑ. උදේට බුදුහාමුදුරුවන්ට පැන් වීදුරුවක් පූජා කරන්න. ඕකේ බොහොම පොඩි වැඩක් තියෙන්නේ. කවුද මේක කරන්න ඕනේ? තාත්තල පටන් ගන්න. වෙනතුන් මම කියනවට විතරක් කරන්න ඕනේ. අම්මලාගේ ලොකු වගකීමක් තියෙනවා. මම මේ දේශනා කරන්න වෙනතුනේ පවුල් හරි වැදගත්. ඔය සාමග්‍රිය ඔය අකුසල් සිද්ධ වෙන්න එක නවත්ත ගන්න. එක කොල්ලෙක් කියනවා මට ආමුදුරනේ දැන් සිගරට් එකක්වත් බොණ්ඩ හිතෙන්නේ නැලු ඇහියේ. ඒ කොල්ලා බුද්ධ වත කරනවා. සිගරට් එකක්වත් බොණ්ඩ හිතෙන්නේ නැලු. කොල්ලා කියනවා ආමුදුරනේ එතකොට බුදුහාමුදුරුවෝ වට වෙනවලු. ඔය තාත්තලෙන් වරදිලාවත් කරන්න එපා මේ හොඳේ බොණ්ඩ බර වෙනවා එතකොට. අදිස්ථාන කරගන්න. අම්මලාගේ වගකීමක් තියෙනවා අපේ තාත්තලා උදේට නැගිටිනකොට ඔය පුළුවන් නම් ඔය වීදුරුවකට වතුර ටිකක් දාලා ඒක හරි ගස්සලා මේසේ උඩින් තියලා තියන්න ආට පූජා කරන්නද. ඒක තාත්තලාට පූජා කරන්න පුළුවන්. ගෙවල් වල තරුණ මහත්තුරු ඉන්නවා දරුවෝ ඉන්නවා. හැමදාම උයනව නේද අපේ ගෙවල් වල. ඔය මොනවාද සම්බෝලයි බතුයි හරි කමක් නැහැ පින්නතුන උයපු මොනවා හරි ටිකක් දාලා බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. ඒක දිහට ඉඳන් වැඩේ පටන් ගන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේට උදේට තාත්තලා පැන් ටික තියෙනවා. මට කියන්න බලන්න මේව නොකරනකමද කරන්න නැතිකමද? ඒ කියන්නේ කරන්න බැරි කමක් නැහැ නොකරනකම විතරනේ තියෙන්නේ. ඔකට පැය ගණන් යනවද? විනාඩි 2ක් යයි. හැන්දෑවට අම්මයි තාත්තයි දරුවෝයි හැන්දෑවේ අර ගෙදර බුදුහාමුදුරුවන්ට බුද්ධ පූජාව ගිලම්පසට කහට කෝප්පයක් ගිලම්පසට තියන්න. කවුද මේ කරන්න ඕන? අම්මයි තාත්තයි දරුවෝයි. අත්ලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? ඔහොම බණහන ගමන් කල්පනා කරන්න බලන්න. අපිට පුළුවන් අපේ ගෙදර මටයි මගේ බිරිඳටයි මගේ ස්වාමියාටයි එහෙම නැත්නම් මගේ දරුවන්ටයි එහෙම බුදුන් වදින්න පුළුවන් ගෙදරක් අපිට තියෙනවා. මේවා හෙට ඉඳන් පටන් ගන්න. පින්නතුනේ අසංඛේයව කල්ප ලක්ෂ 4ක් පාරමිතා පුරලා බුද්ධත්වයේ ලබාගත් උත්තමයන්ට දැන් වීදුරුවක් පූජා කරගන්න පුළුවන් කියලා කියන්නේ. සංසාරේ කවදානම් පින්නතුනේ ඔක කරන්න දාය. පින් සිද්ධ වෙන්න පින් සිද්ධ වෙනවා. දැන් මෙහෙම දේශනා කරන එකේ ආශ්චර්ය කොච්චරද කියනවා නම් ඒක කොල්ලෙක් කියනවා මට ගොඩක් තරුණ මහත්තුරු මේවා කරනවා හරි සතුටුයි. ආමුදුරනේ මේ තේ හදා ඉන්න කම්මැලි මේ කොල්ල බීම බෝතල් අරගෙන ගිහලා තියාගන්නවා මොකේද? අපේ අම්මලා තාත්තලා මේවා කරන්නේ
දැන් යනකොට රින් ගන්න පාදින් තියෙන හැම කඩේකටම බීම් බෝතල් ගන්න කියලා. අරගෙන ගිහිල්ලා අර බුදුහාමුදුරන්ට ගිලම්පසට බීම ටිකක් වක් කරලා පූජා කරන්න. රුපියල් 1 සිගරට් එකයි. පින් සිද්ධ වෙන්නේ නැද්ද? ඇයි කරන්නේ? ජීවිතේ බුද්ධවන්ත හොඳට කරන්න. අය ගාත කියන්න ඕනද? මේ ඇති වෙලා තියෙන්නේ පින්නතුනි සම්බුද්ධ ශාසනයේ ප්‍රබෝධය. ඒ නිසා මම මෙහෙම දේශනා කරන්නේ අපේ බුදුහාමුදුරුවෝ තරම් පින්නතුනි වෙන කාටද හම්බෙන්නේ. මේ ලෝකේ එකම වෙලාවට එකම විදිහට එකම මොහොතේ රත්තරන් පාත්‍රවල රත්තරන් නෙළුම් මල්ලුඩ උඩුවියන් පාවඩ මුඛ වාඩම් බැඳගෙන හේවි ශබ්ද පූජා පවත්වාගෙන පිදුම් ලබන උත්තමයෙක් ඉන්නවා නම් ඒ කවුද? මේ ලෝකේ එකම කෙනා කවුද? බුදුහාමුදුරුවෝ පිළිතුරු මේ හන්දියෙන් අනුරාධපුරයට හරවන බහුතරයක් වාහන මොකටද කොහාටද වැඩිපුරම යන්නේ? ඒ උන්වහන්සේ වදින්න උන්වහන්සේ පුදන් මගන්නේ මෙහෙම ලැබෙන රොන්නලිසාය නායකහාරෝ කියනවා දවසට කිරිබක් ට්‍රැක්ටරනේ 5කට වැඩියෙන් විසිට කරනවා. ඒ ලැබීම නවත්තන්න පුළුවන්. නැසෙන වෙන කාටද මේ ලෝකේ පිරිනිවන් පාලා අවුරුදු 2600ක් කිට්ටු වෙන්නත් එනකොට ඔහම හම්බෙන්නේ කාටද? මෙහෙම හම්බෙන්නේ බුදුහාමුදුරුවන්ට විතරයි. ඉස්සර මතකද අපේ ගංගේවල් වල ඉස්සර ඔය ගහක ගෙඩියක් හැදුනොත් මොකද කරන්නේ? ඒක බුදුහාමුදුරුවෝ බුද්ධ පූජාවටනේ. ඉස්සර ලිනක් කපලා වතුර ටික ආවත් මොකද කරන්නේ? බෝධින් වහන්සේ නාවන් ගොයන් ටික කපලා ඉස්සරලම ගත්තාම කාටද? බුදුහාමුදුරුවෝ. මෙහෙම ලැබීම් තියෙන එහෙම ලැබීමට සුදුසු උත්තමයෙක් තමයි පින්නතුනි අපේ ශාස්ත්‍රවරයාණන් වහන්සේ. මේ මහා විපතක් වුණා, මහා ගම් වතුර ඇති වුණා, මහා කඳු කඩාගෙන ගියා. පින්නතුනි හැම තැනම දකින්න හෙල්ලිච්ච නැති බුදු පිළිම තියෙනවා. හෙල්ලිච්ච නැති බුදු පිළිම තියෙනවා. ගස් කොළන් කඩාගෙන වැටිලා තින්ත පතුරක් ගැලවුන්නේ නැහැ පින්නතුනි එක බුදු පිළිමකවත්. මේ කවුද? අපේ බුදුහාමුදුරුවෝ. ඒ උත්තමයාට තමයි පින්නතුනි අර මම මතක නියත කරන්න කිව්වේ. වත්තන්ට මතක ඇති 2004 සුනාමිය ආවා. රේල් පීලි ගලවගෙන ගියේ නැත්නම් කොන්ක්‍රීට් බිල්ඩින් ගලවිලා ගියා. දැන් බලන්න YouTube එකේ ගාල්ලේ බුදු පිළිමේ කීයක් එල්ලලා ඉන්නවද? 30කට 25කට වැඩියෙන් ගාල්ලේ පිළිමේ එල්ලලා ඉන්නවා. හෙල්ලුනේවත් නැහැ පින්නතුනි. වතුර ටික දෙපැත්තේ යනවා එච්චරයි. කවුද මේ? අපේ බුදුහාමුදුරුවෝ. ඒ උත්තමයට ශාස්ත්‍රූන් වහන්සේට තමයි සැකයක්වත් තියාගන්න එපා. හෙට ඉර පායනව සත්තයි පින්නතුනි. ඔය ටික හෙට ඉඳන් කරන්න. කවදාවත් අකුසල් සිතුවිලි පහළ වෙන්නේ නැහැ. කවදාවත් වැරද්දක් කරන්න හිතෙන්නේ. තරුණ මහත්තුරු විශේෂයෙන් ඔය දැන් කරන නොබිනා වැඩ ඔය කොල්ලොන්ගේ සාක්කුවල දැන් බැලුවත් ගුලියක් හරි දෙනවා. හකු පුරවගෙන නැත්නම් අර දුංගල කුඩු වලින්. දුංගල පළුවක් හරි සාක්කුවේ තියෙනවා බලන්න. මෙච්චරටම නැති වෙලා. අබ්බැහි වෙලා. විනාශ වෙලා. මම කියනවා දේශනා කරනවා. ඔය මේ පැතිවල දැන් ටික ටික අයිස් සහර මේ තියෙනවා. අයිස් නෙමෙයි මොනවාද නැත්තේ? හැම එකක්ම තියෙනවා. මම ඔය කියන්නේ විකුණන පැටවට. උදේ හෙන ගහනවා දාඩක බීජ වලට එකයි. ඒ මහා පාප කර්මය මේ ඉස්කෝලේ යන පොඩි උන්ට පෙති කෑලි විකුණනවා. හරි නාටකමක් ඔය සමහර ඉස්කෝලේ යන කොල්ලෝ කියන උදේට බීජයක් නැත්නම් වැසිකිලියක් නෑලු. මේ පොඩි පැටවුනේ ගැහුවොත් එහෙම දෙකට ගන්නවා.
ඔය ගම්වල පැටව බලන්න පුදුම ලොක්කමන්නේ තියෙන්නේ. අර ජහුඩ තියෙනවන්නේ මේ පැතිවල. එදාට බලන්න උන් ගෑස් ගෙඩි දිල් බෝල වගේ. මොනා කරලාද? මේ උදේට ඉස්කෝලේ යන්න රුපියල් 50 ඉල්ල ගන්න ගෙදරින්. දරුවෝ ටික හදා ගන්න ඕනේ. ඒ සාමූහික වගකීම සියලු දෙනාටම තියෙන්න ඕනේ. ඊළඟට ඒක ගෙදරට තියෙන්න ඕනේ. ඔය සේරම හරියනවා වෙනවා. ආයෙත් දරුවෙක්වත් මුරණ්ඩු වෙන්නේ නැහැ. මම කියන එක ඔයත්තන්ට විශ්වාස නැත්තම් හෙට ඉඳන් සති 3ක් මේ වැඩේ කරලා බලන්න. ඊළඟ කාරණය. ඔය කවදාවත් වෙනතුනේ අර අම්මටයි තාත්තටයි නිකමටවත් මේ වෙනකොට දැන් කොල්ලෝ ඉන්නව නේද ගෙවල් වල අපූර්වට තාත්තට කියනවා තෝ ගෙවඩක් බලාගෙන හිටු කියලා. එහෙම දැම්මම කියන්නේ නැත්තම් ටිකක් බලන්නකො. අපූර්වට දැන් ඉන්න කොල්ලෝ අම්මට බයිනවා වේසි කියලා. දැන් ළමයි බයින්නේ. කවදාවත් පුතේ ඔය අම්මගේ තාත්තගේ ඉඩ කඩන් වලට දැන් ඉන්න බහුතරයක් කරනව විකුණගෙන කණ එකනේ කරන්නේ හම්බ කරන්න බලනව නෙමෙයි. ඔය අම්මගේ තාත්තගේ යුතුයකම අම්මගේ තාත්තගේ වැඩේ හොඳට කරන්න. අය කවදාවත් සංසාරේ කල්ප ගානක් යනකම් මේ වගේ පිළිබිඹක උපදින්න හම්බෙන්නේ නැහැ. මෙහෙම බණ ටිකක් අහන්න හම්බෙන්නේ නැහැ. පත පිළිවෙත කරගන්න හම්බෙන්නේ නැහැ. බුද්ධ පූජාව තියාගන්න මේ හතර හන්දි හැමදාම නුව වැඩ කරන්නේ නැහැ. හැමදාම ස්පේන්නේ හැමදාම කතා කරන්න පුළුවන්කම තියෙන්නේ නැහැ. අපි නොසිතූ නොහිරු වෙලාවක පින්නතුනේ මේවා නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම ඇත්තන්ට දේශනා කරේ සබ්බ පාපස්සා කරන සියලු පව්. එන්නොද මෙහෙම තිබ්බට විනාඩි 50ක් පහු වෙලා තියෙන්නේ. කුසලස්ස උපසම්පදා කුසල් විතරක් ජීවිතේ වඩන. දැන් මෙහෙම දේශනා කරනකොට ඇත්තෝ ගියයි හාමුදුරුවනේ ගෙවල් වල කොච්චර මේ ගමේ තොටේ කොච්චර පාඩුවේ ඉන්න ගියත් අපිට පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ. ඔය ජීවිතවල අපි වැඩිපුරම මොකද්ද කරන්නේ? මේ අනුන්ට කමුරණ එකද කරන්නේ. ඔය ජීවිතවල වැඩිපුරම කරන්නේ මොකක්ද? අර අනුන් ගැන හොයන එක, අනුන් ගැන බලන එක, අනුන් ගැන වද වෙන එක. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න පින්නතුනේ අර අපෙන් කෙරෙන්න ඕන තියෙන යුතුයකම් මගෙන් කෙරෙන්න ඕන කොටහ ගැන හිතන්න. අපි බලන්නේ පින්නතුනේ අර අපෙන් කෙරෙන්න ඕන කොටහට වඩා අනුන්ගෙන් කෙරෙන්න ඕන කොටහ ගැන. පින්නතුනේ අර අපෙන් කෙරෙන ටික නෙමෙයි. අර අනුන්ගෙන් කෙරෙන ටිකක් නෙමෙයි. ජීවිතේ බලන්න මිනිස්සෙක්ගෙන් මොකක්ද අර එළියට යන්න ඕනේ. අපට ආත්මය තීරණය වෙන්නේ හොඳ නරක මොනවාද කියලා. කල්පනා කරන්න. අනේකගෙන් ලැබෙන එක හිතන්න කලින් මගෙන් මොකක්ද වෙන්න ඕන සත්පුරුෂ ගුණාංග. දැන් ඔය හැම කෙනෙක්ම කියනව නේද අර? කියනව නේද පින්නතුනේ අර මොකාට කෙරුවත් අරුන්ට කරන්නේ නැහැ කියලා. ඇයි කියලා අහපුවම කියන එවුන්ට කෙරුවට වැඩක් නැහැ. පින්නතුනේ ප්‍රතිඋපකාරයේ හොඳයිද නැද්ද කියන එක අනුන්ගේ වැඩ. යහපතේ හැසිරෙන එක කාගේ වැඩද? ඒක අපේ වැඩ. කොච්චර කිව්වත් ඔය හැම කෙනෙකුගේම හිතේ ඉන්නවා මහා ප්‍රබල හතුරේ. ඔය හැම කෙනෙකුගේම හිතේ ඉන්නවා මහා අර වැඩි ඕන පවුලේ උදවියෙන් බලන්න. කියපු සැනින් මතක් වෙන්නත්. නේ අපිට ඊර්ෂ්‍යයි අපිට ඉන්න දෙන්නේ අපි දියුණු වෙනවට කැමති නැහැ. ඒ හැම කෙනෙකුටම පින්නතුනේ එක හෙලා මෛත්‍රී කරන්න බලන්න. ඒ හැම කෙනෙකුටම එක හෙලා අනුකම්පා කරන්න මම මෙහෙම දේශනා කරන්නත් හේතුවක් තියෙනවා. මම පින්නතුනේ මේ බොහෝ කරුණු කාරණා ටිකක් හරියට වෙලාව යනවා ඒකයි මම කියන්න වෙලාව නැහැ. මැරෙන්න කලින් ඔය තරහව නවත්තලා මැරෙන්න. ඔය හිතවල තියෙන වෛරක්කාරකම් නවත්තලා මැරෙන්න. මැරෙන්න කලින් ඔය පලිගන්න තියෙන ඒවා නවත්තලා මැරෙන්න. වෙනතුනේ තරහව නැති කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. වෛරය නැති කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද?
දැන් මට කියන්න අපේ තරහකාරයෝ වෛරක්කාරයෝ උපදින්නේ ළඟින්ද ඇති. පිළිතුරු වෛරක්කාරයෝ උපදින්නේ ලං වෙලා. තරහකාරයෝ උපදින්නේ ලං වෙලා. මම පොඩි කරුණු ටිකක් කියන්නම්. අර මතකද අර ගම්පොළ කෙල්ලගේ බෙල්ල කැපුවා පෙම්වතා. කොළඹ කැම්පස් එකේ කෙල්ලට පිහියෙන් යන්න පෙම්වතා. පොඩි එකෙක් අර බෙල්ල කැපුවා අම්මා. අම්මට පොරවෙන් කෙටුවා පුතා. එතකොට අම්මලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද මේ බණ අහන්න වෙලයි. මේ වෙනකොට වැඩිපුරම බණුන් අහලා තියෙන ගුටි කාලා තියෙන කාගෙන්? පිටමිනිස් ඇවිල්ලා බයින්ද ගහන්නවද? කසාද ස්වාමියා වෙනතුනේ සංසාරේ හතුරු වෛරක්කාරෝ වැඩිපුරම කොහෙන්ද උපදින්නේ? ලං වෙලා. සමහර දෙමව්පියෝ කියනවා නේද දරුවන්ට තොබිනම් අපේ පෙර හතුරුද කොහෙද කියලා. ඔය වෙනතුනේ අපිට රිද්දන්නේ මේ අපේ පෙර සංසාරේ වෛරක්කාරයෝ. මේ කොහොම හරි ඇවිල්ලා පලිගන්නේ කරන්නේ. ඒ නිසා ඔය මේ ආත්මෙන් ඔබ නවතින්න ඕනේ. මං කියන්නේ අර කසාද බඳලා නැති තරුණ මහතුරුන්ට මහත්මීට ඔය මට ඉතින් ආය පාදලේ බණවලට ගෙනෙන්න දුන්නා මම මෙහෙට කියලා තමයි යන්නේ. ඔය සමහර කොල්ලෝ ඉන්න මං දැක්කා ඊයේ පෙරේද වීඩියෝ කෑල්ලක් එයා වෙනවා මේ. අර කොල්ලෙක් අර කෙල්ලෙකුට හරකෙකුට වගේ තඩි ගහ ඇදගෙන යනවා. මේ තියෙන නාටකම් වල ටවුන් වල බස් ස්ටෑන්ඩ් වල බලන්නකො සෙන්සුවාදිරිතට එහෙම. මේ කසාද මැදලා වගේ මේ උසස් පෙළ කරන පොඩියෝ. මේ අම්මා තාත්තා වීවි කුල්ලා පන්ති කාඩ් එකට සල්ලි දෙන්න. ආර ගිහිල්ලා නිකන් අර මේ මහා මිනිස්සු ආයේ. මරණන් ගිහින් දිනව පින්නතුනේ පොඩි උංග වැඩ තියෙන්නේ. ඒක නෑ. කිරිබොන කාලේ බත් කන්න යන්න ඕනද? ඒ නිසා කොල්ලෙක් වුණාම තරුණයෙක් වුණාම ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න ඕනේ. හොඳ පෞරුෂයක් හදා ගන්න ඕනේ. සකස් කර ගන්න ඕනේ. කොහොමද මේ පෞරුෂය හදාගන්නේ? සකස් කරගන්නේ? කවදා කිසි කෙනෙක් මත කේන්ති ගන්න එපා, කෝප ගන්න එපා. මේ කිසි කෙනෙකුට බනින්න කරන්න, දොස් පරොස් කියන්න, ගහන්න, කුණුහරුප කියන්න. ඔය මහා මෝඩකම්. නේ ඔය අනේක මත කේන්ති ගන්න එක හරි මෝඩ වැඩ. ඒ නිසා මේ කාලෙකින් ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය තුල මේ පින්නතුන්ට සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය, සුවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරා. පින්නතුන්ගේ කාලෙකින් ලැබිච්ච මනුෂ්‍ය ආත්ම භාවය ඔක නිකන් නිස්කාරණේ පා කරන්න එපා. ඔක එහෙම නාස්ති කරගන්නත් එපා. මොකද මේ සංසාරේ අපි ආයේ කවදානම් පින්නතුනි මිනිස්සු වෙලා උපදින්නද? සංසාරේ කවදානම් ආයේ කොහොමද ඉඳගෙන බණ අහන්නද? සංසාරේ කවදානම් පන්සලකට යන්නද? මේ ලැබිච්ච අවස්ථාවේ මේ ගමනේ කෙලවර චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම ආත්මය අත්වලා සිද්ධ වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මේ ගමන මේ ආරම්භයේ සංසාරේ පාරමිතා පුරණ තෙක්ම අපිට ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඔය ධර්මදේශනා පින්කම සංවිධානය කරපු අපේ තරුණ මහතුරුනේ දිනේ දුන්නට වඩා ගත්තා වගේ ගත්තම කරේ. හරි වුමනාවෙන් හරි කැපවීමෙන් කටයුතු සිද්ධ කරේ. මේ පුණ්‍ය භූමියට මේසා විශාල ජනකායක් මේ රැස්වුණු මේ අවස්ථාව ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේට සතුටු වෙන්න පුළුවන්. උන්වහන්සේගේ ජීවිත කාලය පුරාවටම ගොඩනගපු මේ විහාරස්ථානයේ ප්‍රතිඵල උන්වහන්සේට දකින්න පුළුවන්. ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේට නිරෝගී භාවය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.
ඒ වගේම මේ ඉදිවන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ කටයුතු බොහොම ඉක්මනින් නිමාවටපත් වෙන්න ඕනේ. පින්කම සිද්ධ කරපු සියලු දෙනාට පින් වේවා. අදුබඩ බම්මඩ තාත්තට ගුරුවරුන්ට දෙනෝපියන්ට පින් සිද්ධ වේවා. මුදුන්දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. අපි අදුබඩ අපේ අම්මට තාත්තට ගුරුවරුන්ට දෙනෝපියන්ට පින් වේවා. ඔය සසර කියලා සියලු දෙවියන්ට පින් වේවා. මගේ අම්මට තාත්තට පින් වේවා. ආවලිය උදව් උපකාර කළ සෑම සියලු දෙනාටම පින් සිද්ධ වේවා. සසර කෙලවර පතනෝ බෝධියකින් අමා මහ නිවන් සුව ලබා ගන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාම වන්දනා කරගන්න. සබ්බී යෝගච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව සුවපත් වේවා.